එක ගෙදරක අම්ම කෙනෙක් හිටියා. එයාට දරුවෝ දෙන්නෙක් හිටියා. දවස පුරාම දරුවන් බලාගෙන, ගෙදර වැඩ කරගෙන, තනියම ජීවිතේ ඇදගෙන යන එක එයාගේ පුරුද්දක් වෙලා තිබුණා. එයාගේ හස්බන්ඩ් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්කම තිබුණත් වැරදි පුරුදු නිසා ගෙදර සතුට ටික ටික නැති වෙලා ගියා. කතා බහ අඩු වුණා. හිනාව අඩු වුණා. එක ගෙදර හිටියත් හිත් දෙකක් වුණා. එක රෑක දරුවෝ නිදාගත්තට පස්සේ අම්මා ජනේලයක් ළඟ ඉඳගෙන වැස්ස දිහා බලාගෙන අඬනවා. මගේ ජීවිතේ ඇයි මෙච්චර අමාරු කියලා හිතනවා. ඒ වෙලාවේ යාගේ ලොකු දුව නිින්දෙන් ඇහැරිලා ඇවිත් අම්මගේ අත අල්ලගෙන මෙහෙම කිව්වා. අම්මේ, ඔයා දන්නවද වැස්ස ඉවර වෙනකොට මම බය නෑ. මොකද මම දන්නවා වැස්ස ඉවරුනාම ආයෙත් ඉර පායනවා කියලා. ඒ වචන ටික අම්මගේ හිතට ගොඩක් වැදුනා. එදා එයා තේරුම් ගත්තා. ජීවිතේ හැමදාම වැස්ස නෙවෙයි. අද කඳුළු තිබුණත්, අද තනිකම තිබුණත්, අද හිත බර වුණත් ඒකෙන් ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. දරුවන්ගේ ලෝකේ ඔයා තාම වීරවරියා. ඔයා වැටෙන්නේ නැතුව මේ තරම් දුර ආවේ ශක්තිමත් නිසා. කවදා හරි මේ දුකත් අතීත කතාවක් වෙයි. සමහර විට ජීවිතේ හොඳම දවස් ලබා ගන්න අමාරුම දවස් ගත කරන්න වෙනවා. ඒ නිසා අදත් අඬන්න ඕන නම් අඬන්න. හැබැයි අත්හරින්න එපා. මොකද ඔයා හිතනවට වඩා ඔයා ශක්තිමත් කෙනෙක්. මගේ සියලුම පෝස්ට්, රීල්ස්, වීඩියෝස් දැක ගන්න මාව ෆලෝ කරලා තියාගන්න.